ඉස්සරහට යන්න එපා. තත්ත්වය ගැන රජය සම්පූර්ණයෙන්ම වගකීම අරගෙන මේ ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා. මූලිකවම තියෙන්නේ ඒ අයගේ ආහාර පාන සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කටයුතු කිරීම. ඒ සම්බන්ධයෙන් ඊයේ සිට මේ කටයුතු කෙරෙනවා. විශේෂයෙන්ම යුදහමුදා පොලිසිය රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය දේපාර්තමේන්තු මණ්ඩල මේ සෑම කෙනෙක්ම විශාල වශයෙන් මේ සමාජශීලී මේ කටයුතු කරනවා. ඒ නිසා රජයේ විදියට ජනතාවට දිය හැකි සහන ප්‍රසාදන කටයුතු ඒ සම්බන්ධයෙන් දැනට මූලිකත්වය දීලා තියෙන්නේ. ඉන් පසුව තමයි අපි දැනට මේ අවට ඉන්න අයට ඒ ස්ථාන වලින් ඉවත් කිරීම සඳහා ඒ පවුල් පදිංචි කිරීමේ ඉඩම් හඳුනාගෙන ඒ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එසේ වෙතත් දැනට තියෙන මූලික වශයෙන් මේ අනුතරට පත්වෙච්ච ජනතාව සෙවීමේ කටයුතු සහ ඒ වගේම අවතැන් වූ ජනතාවට අවශ්‍ය සුබ සාධන කටයුතු ඒ සම්බන්ධයෙන් රජ විදියට කළ හැකි සෑම දෙයක්ම අපි පිටු කරනවා.